හයි ගයිස් ඉතින් අද අලුත්ම vlog එකකින් තමයි හම්බෙන්නේ. ඉතින් අද ස්පෙෂල් vlog එකක් තියෙන්නේ. අද අපේ HND එකේ graduation එක තියෙනවා. ඉතින් HND එකේ graduation එකට අද අපි යමු. ඉතින් අම්මයි තාත්තයි අක්කයි ඔක්කොම ලැස්තිලා ඉන්නවා, රෙඩි වෙලා ඉන්නවා. අපි දැන් පිටත් වෙමු. අනිත් යාළුවෝ ටිකත් එනවා යුනිවර්සිටි එකට. එහෙනම් අද graduation vlog එකෙන් හම්බෙමු. ඉතින් ගයිස් අපි පිටත් වුණා. හයිවේ එකට දැන් දාලා තියෙන්නේ BMICH එකට යන්න. ඉතින් අද චුට්ටක් වාහන වැඩි වගේ පොඩ්ඩක් මං හිතන්නේ පොය දවස නිසා වෙන්න ඕනේ වෙනදට සාපේක්ෂව පොඩ්ඩක් වැඩි හයිවේ එකේ vehicles. ඉතින් අපේ තේජක මල්ලියා පිටත් වෙලා ඉන්නේ කිව්වා වෙනම. ඊට පස්සේ කවිෂ්කලයි අපේ සජීවනු ඒගොල්ලෝ වෙනම පිටත් වෙලා ඉන්නේ. ඊට පස්සේ දැන් වෙලාව ඕගලන්ට පේනවා ඇති. අපේ රවින්දු උදේ එයාට එන්ගේජ්මන්ට් ෂූට් එකක් තියෙනවා කිව්වා මට මතක විදියට. එතකොට එයා ඒක ෂූටින් එක ඉවර කරලා තමයි එනවා කිව්වේ BMICH එකට වෙනම. ඊට පස්සේ අපේ සෙනුක මල්ලි BMICH එකට පිටත් වෙලා ඉන්නේ කිව්වා. එතකොට අපි අනිත් කට්ටියක් පිටත් වෙලා ඉන්නේ. අපි බලමු ඉතින් අද ගිහලා graduation එකේ කොහොමද වැඩ ටික කෙරෙන්නේ කියලා. ඉතින් අද HND එකේ graduation එක තමයි තියෙන්නේ. top අපේ graduation එක තියෙන්නේ next year. එතකොට almost 2 years complete කරලා තියෙන දැන් අපේ degree එක දැන් final year කියන්නේ ඔයගොල්ලෝ දන්නවා මගේ කලින් vlogs වලින්. ඉතින් අපි HND එක කරේ ඉසෝ මෙට්‍රෝ කැම්පස් ගම්පහ එකේ. එතකොට දැන් අවුරුදු දෙකක ඒ HND එක complete වෙලා. ඉතින් අද තමයි අපේ graduation එක තියෙන්නේ. අපේ time එක තියෙන්නේ නම් එකට තමයි start කරනවා කියලා. 12 වෙද්දි ගිහිල්ලා අපි seats වල ඒවා arrange කරගෙන ඉන්න ඕනේ. වෙනම අපිට time slots බෙදලා තියෙනවා. අපිට අපේ ටෝකන්ස් අරගෙන කවුන්ටර්ස් වලින් යන්න කියලා. ඉතින් බලමු අපි වැඩ කොහොමද කෙරෙන්නේ කියලා. ඉතින් අද අම්මයි තාත්තයි අයියයි අක්කයි ඔක්කොම අපේ ෆැමිලි එකම ජොයින් වෙනවා මගේ ග්‍රැජුවේෂන් එකට. අපි බ්‍රෙක්ෆාස්ට් ගත්තා. කලින් මට ඒකේ වීඩියෝස් ගන්න ඇත්තටම කිව්වොත් අමතක වුණා ගන්න බැරි වුණා. මොකද අර ඒ වැඩත් එක්ක කට්ටියත් එක්ක කෝල්ස් වලනේ ඉන්නේ අරේන්ජ් කර කර අර මේ බාකින් වල ඉෂුස් උයි ඒ ටික. ඉතින් මේ අපි පේරන්ට්ස්ෙන් ගත්ත වෙනදා වගේම ඉතින් හොට් මයිලෝ එකයි පොඩි ෂෝටිස් එකකුත් අරගෙන අපි පිටත් වෙලා ඉන්නේ දැන් නම් කෙරවල පිට එක්සිට් එක පහු කරන ගමන් ඉන්නේ. ඉතින් අපි vlog එක යන අතරතුරකින් පොඩ්ඩක් කතා කරොත් මොකද ටයිම් එකක් තියෙන ඉඳ කාල වේලාව මම රෙකමන්ඩ් කරනවා ඕගලන්ට කියවන්න කියලා පුළුවන් නම් Rich Dad Poor Dad කියන බුක් එක. ඒකේ කාට හරි ඒ කියන්නේ ෆිසිකල් බුක් එකක් ගන්න බැරි තත්ත්වයක් තියෙනවා නම් පොඩ්ඩක් Google එකේ සර්ච් කරලා බලන්න ඕගලන්ට PDF හොයාගන්න පුළුවන්. මං කියන්නේ ඒක පොඩ්ඩක් කියවන්න කියලා. මොකද ඒකෙන් ඕගොල්ලොන්ට පොඩ්ඩක් නෙවෙයි ටිකක් සැලකිය යුතු දෙයක් අවබෝධ වෙන ඇත්තටම අපි මේ දුවන රැට් රේස් එකක්ද මිනිස්සු. ඒ දේවල් සම්බන්ධයෙන් මම ගොඩක් කියන මම වෙන වීඩියෝ එකකින් ඔයගලට vlog එකක් කරද්දි කියන්න පොඩ්ඩක් සමරි එකක් ඒ අපි කියවන දේන් තියෙන්නේ. නමුත් ඉතින් මම සමරි එකක් කියනකොට නම් මම කියන්නේ ඔයගොල්ලෝ ටයිම් එකක් ස්පෙන්ඩ් කරගෙන ඔයගොල්ලෝ මේ බුක් එක කියවලා බලන Rich Dad Poor Dad කියන එක. හරි ගයිස් අපි ආවා හයිවේ එකෙන් එක්සිට් වෙලා දැන් කොළඹ වල ඉන්නේ පොඩක් ට්‍රැෆික් එක අපිට එද්දිම මගදී හම්බුණා වේකල්ස් කීපයක්ම මේ මං හිතන්නේ ඒගොල්ලෝ ග්‍රැජුවේෂන් එකට තමයි එන්නේ ඒ ග්‍රැජුවේෂන් ෆෝමල් කිට් එක තියාගෙන ඉන්න අපි බලමු ඉතින් මොකද ගොඩක් ඉස්සරහට බ්‍රාන්චස් මං හිතන්නේ
5කට වැඩි ප්‍රමාණයකින් එනතොට සෙෂන්ස් තියෙන උදේ සෙෂන් එක දවල් අපේ සෙෂන් එක ආයේ ආෆ්ටර් ඒ කියන්නේ ඊවිනින් වෙනම සෙෂන් එකක් එහෙම තමයි තිබ්බේ අපිට තිබ්බ ෂෙඩියුල් එකේ. ඉතින් මං කිය හිටියේ අර රිච් ඩැඩ් පුවර් ඩැඩ් ස්ටෝරි එක ගැන. ඒක ඔයගොල්ලෝ කියවලා බලන්න අනිවාර්යයෙන්ම. ඉතින් guys ඔන්න අපි ආවා BMIC එකට පාකින් කරන්නත් හොඳ තැනක් හම්බුණා. ඔයාලා අපිට පාකින් ස්පේසස් මදි වෙයි කියලා මට තේජක මල්ලි දාලා තිබ්බ අපේ ගෲප් එකේ පොඩ්ඩක් මෙතන පාකින් ස්ලොට්ස් තියෙනවා කියලා ලොකේෂන් එක එතෙන්ට යද්දි ඊට කලින් ස්ලොට් එකේ හම්බුණා ටක් ගාලා එතන පාක් කරා. ඉතින් අපි ගිහිල්ලා බලමු දැන් යාළුවෝ ටික නම් ඇවිල්ලා ඉන්නේ ඔක්කොම. ඔක්කොම කිව්වා මට ෆොටෝ බූත් එක ගාව ඉන්නේ කියලා. ඉතින් දැන් එතෙන්ට යන්නත් ඕනේ. ඊට කලින් මට පොඩ්ඩක් ටෝකන් එකක් කලෙක්ට් කරගන්නත් ඕනේ අපේ. ඉතින් guys අපේ යුනිවර්සිටි එකකින් කිව්වා පොඩි වොයිස් ක්ලිප් එකක් දෙන්න කියලා මගේ එක්ස්පීරියන්ස් එක ගැන. ඉතින් වොයිස් ක්ලිප් එකක් දුන්නා එළියට ඇවිල්ලා. ඉතින් දැන් තියන්නේ ගිහිල්ලා රීෆ්‍රෙෂ්මන්ට් ටික අරගෙන ඊට පස්සේ ජාලුව ටික එකතු කරගන්න ඕනේ. දැන් ඔක්කොම තැන් තැන් වල ඉන්නේ ෆොටෝස් ගහලායි අරේ මෙහි ඒගොල්ලන්ගේ තැන් වලට ගිහිල්ලා එක එක අවශ්‍යතාව වලට ඉතින් ඔක්කොම ටික දැන් හොයාගන්න ඕනේ ඔක්කොටම කලේ උඩට ගිහිල්ලා. මොකද අපේ කට්ටියගේ ගොඩක් වෙලාවට ඔන්ලයින් නැති වෙනවා. ওই වගේ විශේෂ අවස්ථාවකදී ඒක අනිවාර්යයෙන්මයි අපේ එක්කෙනෙක් කරේ ඔන්ලයින් නැති වෙනවා. එතකොට හොයාගන්න ඕනේ නෝමල් කෝල් දදා කොහෙද ඉන්නේ කියලා. හරි guys ඉතින් පොඩ්ඩක් ඉතින් ෆොටෝස් ටිකුත් අරගෙන පොඩි වීඩියෝස් ටිකකුත් අරගෙන ඉතින් වෙලාවත් එක්ක පොඩ්ඩක් දැන් 11:40 ගානක් වගේ වෙලාව මට මතක විදියට. එතකොට අපි ටක් ගාලා ගියා රිෆ්‍රෙෂ්මන්ට් එකත් අරගන්න බලාගෙන ඊට පස්සේ අපි ගිහිල්ලා සීටින් සයිඩ් එක බලන්න ඕනේ හෝල් එකේ. ඒ කියන්නේ ගිහිල්ලා වාඩි වෙන්න ඕනේ අපිට නියමිත ස්ථානවල. උඩට යනවා. හරි. ඒත් එක්කම ගෲප් එකේ මෙසේජ් එකක් දාලා තිබ්බ අපේ ගම්පහ බ්‍රාන්ච් එකේ ස්ටුඩන්ට්ස්ලාට වෙනම එන්න කියලා ෆොටෝ එකක් ගන්න ගෲප් ෆොටෝ එකක්. ඉතින් ඒකටත් යන්න ඕනේ අපි අනිත් කට්ටියව හොයාගෙන. මොකද සමහර කට්ටිය දන්නෙත් නැනේ මෙසේජ් එකේ කියන්නේ ඔන්ලයින් නෑනේ මේ වෙලාවට. ඉතින් අර ෆෝන් වල නොටිෆිකේෂන්ස් බැලෙන්නේ නෑනේ සමහර අයට. ඉතින් ඒක නිසා ඒගොල්ලන්ටත් කතා කරලා එක්කව කරගෙන යන්න ඕනේ. කවන්නේ නැහැ බට්ටව පේන්නේ. බට්ට පොට විඩාවට පත් වෙලා ඉන්නේ බට්ට. තේජක මල්ලි. ඉතින් guys අපි අපේ අනිත් කට්ටිය එනකම් පොඩ්ඩක් හිටියා. අපේ රවින්දු ඉන්නවා, කවිෂ්ක ඉන්නවා, තේජක ඉන්නවා, සජීවන් ඉන්නවා. ඉතින් අතරම මතක් කරන්න ඕනේ අපේ මේ සෙනුක මල්ලි ඇබෙල්ලා කියා උදේ. වොෂ්රූම් එකට ගිහින් එමු. නැත්නම් 4 වෙනකම් හිර කරන් හිට ප්‍රශ්නයක් වෙනවා අපිට. හරි අපි ගිහින් යන්නට ගලා. ය. රවිදු අපිට හවසට සමහරවිට 4ට ෂූට්. We have a special announcement today.
ඉතින් ගයිස් දැන් ඔන්න ඇවිල්ලා වාඩි වුණා මට තියලා තියෙන සීට් එකේ. ඉතින් අපිට පොඩි බුක් එකකුත් හම්බෙනවා. ඉතින් ස්ටෝර්ස්ලාගේ නේම්ස් ඇන්ඩ් ස්පෙෂල් ප්‍රයිසස් හම්බෙන කාටද චීෆ් ගෙස්ට්ලා ගැන ඒ ඔක්කොම ටික තියෙනවා. ඉතින් තව දෙයක් කියන්න ඕන මෙතන තව අවස්ථාවක් තිබ්බා අපේ තාත්තිට ඉන්වයිට් කරලා තිබ්බා මැනේජ්මන්ට් එකෙන් ඇවිල්ලා පේරන්ට් කෙනෙක් විදියට අර රීප්‍රසන්ට් කරලා ඔක්කොම පේරන්ට්ස්ලව ඔයිල් ලෑම්ප් එක ලයිටින් කරන වෙලාවට තාත්තිටත් ඇවිල්ලා පොල් තෙල් පහන දැල්වන්න කියලා. ඉතින් ගයිස් ඒකත් එක්ක දැන් පොල් තෙල් පහන දැල්වලා ඉවර වෙලා දැන් තියෙන්නේ අපේ චීෆ් ගෙස්ට්ලාගේ ස්පීචස් හැන් නෝමල් ඉවෙන්ට් එක යනවා. අපි බලමු. ඉතින් ගයිස් ඔන්න පටන් ගත්තා ග්‍රැජුවේෂන් එක. ඉතින් මම මේකේ දාලා තියෙන වීඩියෝ එක අපේ යාළුවෝ ග්‍රැජුවේට් වෙන ඒවා ටිකක් දාලා තිනවා ගන්න පුළුවන් වෙච්ච දේවල් ටික. රවිදු රශ්මික බණ්ඩාර ඉදිරියට. Binet Inserver Center. Elephant, because of the big ears that the elephant is having. The elephant doesn't know the real power of it. And he knew that power will attack all of the other. Right? So all these elephants were attacking now. Pisa Pionega Serenata. Sahari Manushi Silva. Lakshana Avinash Mitmika Ramsingh. සෙන්ටර් කැම්පකින්ද ගොඩක් කරට ගන්න හම්බෙන්නේ නැහැ. ඒ කියන්නේ වීඩියෝ එකේදී ගානට පේන්නේ නැහැ මේ ග්‍රැජුවේට් වෙන කෙනාව. ඒ නිසා අපි සෙන්ටර් කැම් එක සෙට් වෙන නිසා ඒක නිසා මම ඊට පස්සේ මේ අපේ යාළුවෙක්ට දීලා ඒ ටික රෙකෝඩ් කරා. Taruka Delishme Fonseca. Avishka Manshika Gimhan. Praveen Netsekularatna. Sajeevan Maguranga Mangalakantri. Dilip Shehana Nananda. ඉතින් ගයිස් ඔන්න මම ග්‍රැජුවේට් වෙන ටයිම් එක තමයි ඇවිල්ලා තියෙන්නේ. ඔයගලන්ට පේන්නේ මේ වීඩියෝ ගන්න අපේ අක්කී තමයි ගන්නෙ. දැන් එහෙනම් මගේ ග්‍රැජුවේෂන් එක බලමු.
Shehan Pereira. Avindu Desha. Deven Parusha Rajapaksa. Anugamadi Yasasvi Ravihansi. Praveen Subel Sam. ඔන්න එහෙනම් මගේ ග්‍රැඩුවේෂන් එකත් ඉවරයි. දැන් තියෙන ගිහලා වාඩි වෙන්න. වාඩි වෙලා ඉවරලා අපි අනිත් යාළුවෝ ටික ග්‍රැජුවේට් වෙනකම් ඉඳලා අපේ තේජක මල්ලි මට පස්සේ ග්‍රැජුවේට් වෙන්නේ. ඊට පස්සේ ප්‍රවීන් අයියා යසස් නංගි ඒගොල්ලෝ මට පස්සේ තමයි ලිස්ට් එකේ හිටියේ සීටින් වල ග්‍රැජුවේට් වෙන්න. Praveen Subel Samko. Iman Tejika Vijayaratna. And moving on to the Nigamo branch, Mohammed Anisdeen Fatima Anfaza. Position 8, you may leave using the exit doors. We have a few announcements today. ඉතින් ගයිස් ඔන්න ග්‍රැජුවේෂන් එක ඉවරයි. ඔන්න දැන් අපි එලියට ආවා. ඇවිල්ලා දැන් කට්ටිය හොයනවා. මොකද තැන් වල වාටලා හිටියේ. ඉතින් කට්ටිය හොයන අපේ පර්සනල් ෆොටෝ ෂූට් එකට. ඉතින් ඇත්තටම කියන්න ඕනේ අපේ සෙට් එකේ ඉන්න අපේ යාළුවා ඔයගොල්ලෝ දන්නවා රවින්දු එකඩවත්. ඉතින් ලංකාවේ ඉන්න ප්‍රසිද්ධ ෆොටෝග්‍රැෆර් කෙනෙක් ඔයගොල්ලෝ දන්නවා. ගිහලා සර්ච් කරලා බලන්න Google එකේ FB එකේ TikTok එකේ social media වල Instagram එකේ. ඉතින් ඔයගොල්ලෝ දැකී ඉතින් අපේ රවින්දුට කියලා අපේ ෆොටෝ ෂූට් එක ඇරේන්ජ් කරගත්ත අපි සෙට් එක ගිම. ඉතින් අපි බලමු කොහොමද ෆොටෝ ෂූට් එක වෙන්නේ කියලා. හරි එල එල හරි. අක්කට තෙඩිය කම්බෙලා අයියගේ නෑ පල්ලයට නෑ පල්ලට නවගන්න මරු වැඩ කරන්න තැංක යූ අනා කවද හරි දවසක ප්‍රශ්න එන්න පුළුවන් කාගෙන්ද ටෙඩිය කවුන ඉතින් ගයිස් ඉස්පෙෂලි කියන්න ඕනේ අයියාගේ මට ගිෆ්ට් එකක් කරන් තිබ්බා ටෙඩි එක්ක. ඉතින් අපේ මගේ නේම් එක ගහපුත් ටෙඩි එක්ක ඉතින් ගිෆ්ට් එකක් ස්පෙෂල් අරගෙන තිබ්බා. ඔයගොල්ලෝ දකිනවා දැන්. තැන්ක් යූ අයියා අක්කා. ඉතින් අපි ෆොටෝ ඔක්කොම ගත්තා. ඇත්තටම ඉතින් ගියා පැය කමාරකට වැඩි ප්‍රමාණයක්. මොකද අපි ෆැමිලිස් ආසන්න 5ක් විතර ඉන්නනේ. එතකොට අපි ෆැමිලි ෆොටෝස් තනි තනිව ඊට පස්සේ කැමති විදිහට ඒ දේවල් ඔක්කොම ගත්තා. ඉතින් මම ඉස්සරට දාන්නම් ෆොටෝ ෂූට් එකේ. ඇත්තටම කියන්න ඕනේ සුපිරි ෆොටෝ ෂූට් එක. ඉතින් ස්පෙෂල් මතක් කරන්න ඕනේ අභිෂේක් මල්ලිවත්. ඉතින් ගයිස් ඔයගොල්ලෝ ළඟන අපේ කට්ටිය ඊළඟට අපේ ෆැමිලි ෆොටෝ එක ගහන්න තියෙන එක ගහලෙන්නම් දැන් ෆැමිලි ෆොටෝ එක ගන්නවා. ඒක යංග මුන් දෙන්නගේ ගන්නම නෑ බට්ටල ගන්න එක තව
ඉතින් guys අපි ග්‍රැජුවේට් වෙලා දැන් එළියට ඇවිල්ලා අපි ඉවරුනේ 4ට දැන් 5:20යි. ඔව් වෙලාව බලන්න එපා කියන්න එපා. අපි හැමෝගෙම අම්මලා තාත්තලා උන්නිරන් වෙහෙස කර අපිත් එක්ක ඉඳලා මුදේ ඉඳන් දැන් ඉන්නවා. අපි බැනුම් අහන්න ඕන්න මෙන්න තත්ත්වෙ ඉන්නේ දැන්. මෙච්චරලා මොනවද කරන්නේ කියලා. මෙන්න අපේ රවින්දු ඉතින් රවින්දු බසා දැන් රට ටික ඉවර වෙල්ලා පැක්ක එකත්තරන් එනවා ඕවලට දැ පේනවා බෑක්කත් අරගෙන එන සතුට රැජුවේට්ටලා ගෙදර යන්න තියෙන සතුට බලන්න ඔබට දැ පේවා අදරට යුටිප් එක ඉන්න අහියයක්කයි දැන්නම් වෙලා හවස පාමාට ආසන්න ඉතින් දැන් කට්ටික පොට ෂුට්ටි කැනට ඔල් ලකන ඇති අපේ කවිශ්කමල්ලියම පොටෝ චුට්ටක ඉන්න ඉතින් අපි කට්ටේ පිටත් වුණා ඊට පස්සේ ඉතින් ගයිස් මේ තියෙන් අප අයකීමට දුන්න ගිෆ් එක ග්‍රඩියේෂන් එකේදී ටෙඩි ලස්සනේ දෙකමෙන්ට ඇදදාන්න ඇතර මදමට වැඩිය කතා කරන නම්බුන්න මොකද මම මේ ගොඩක් කතා කරන තැන් තිබෙන මොකද මේකම ඔරිජිනල් සවන්් වීඩියෝසල තිබ්බා මම උදේ ඔගලන්ට කිව්වා උලොග් එක කලින් අර රිච්ඩට් පෝඩට ස්ටෝට එක පොඩාන කියවන්න කියලා ඒකති මම දැක්ක මේම් පොයින්ට ඇත්තම එක දියන් රියල් ලයිෆ දෙක මේම් පොයින්ට ඇත්තම සාමානෙන් එක මම කියන්න මම ගෙන හමදේ මොගොල්ලො කරන්න සා මම ගෙන හමදයම් පිළිගන්න කියලා නමුත් මම දෙන්නේ අරම්මට හිතෙන අදහසක් මම කියන්න සාමානෙන් අප කියනවන අර කෙනෙක් ගුඩ්ඩියල් කී ගැන්නේ ඇතිකොත රැට්‍රේස් එක කියන එකයිති වෙන්නේ අද හම්බෙන දේ අදකෑමද හබෙන්ට ඉට පස්සේ දිගටම ඒවගේ අර ඉදිනෙදා දේවල් එහෙම හිතාගෙන දුවන රේස්ස එකක් නතන වෙන්නේ ම ගැන මේ ඉටඩා ලොකු අරතය ඇත්තේට මං ගැන පොඩියට ඉතිං කියන්න ඕනේ අපේ යාලුටිකත් සෙත්තුනාමගද අපේ පැවින් අයිලතම කරට ඉස්සරහ පෙන්නේ කායක ඉඩස්සේ බ්ලක් කල අපේ ජාතිය මේකල්ලයක්යයි බාන්න අපේ දුලීශ මල්ලිලා ඉතිං සජීවල්ලයි පේජක මල්ලලා ඉට පිට පස්සෙන් අපික ඉට පිසගෙන අපිට කලින් පිටත්තුන පියගලට පිට පසිතම යන්න අපි චුට්ටක් නඩි පහක් විතර ලේට්ටුනා එද්දි ඉතිං කට්ටි ඔක්කොම පිටතුනා රවදුත් පිටත් වුණ ඊට කලින් මහිත රවිදු පිටත් වුණ සචීවල්ල ඊට පස්සේ ඊට පස්සේ තේචකවල්ල ඉටස්ස අපේ ඒ කියන්නේ මේ මම හිතන දෙයක් තමයි ඒකත් එක්කම සියවල මට දැනිච දෙයක්යන් මම ඉගෙනගෙන සහත් තාත්තීලා අම්මලගෙන දේවල්න මට දැනිච දෙයක් තමයි අර ප්‍රධාන කන්සුට්ට අපි ඔලු තියාගන්නන අප අර ප්‍රක්‍රේස්සක තියන්න අපි මුදල්ලු පේල වේදන් කරන කන නමුත් මවහිතන්නේ අපි මුදල්ලු පේල වේදන් කරන එක වෙනුවට අපි වත්කම් හදන එකට උත්සාහ කරන්න ඕන මොකද හේතුව තමයිට උදාහරණයක් කිව්වොත් අපි මුදල් වේදම් කරනවා කියන්නේ අපිට හිතනවා දැන් එක විදන් කරන්න ඕනිවන් කියන්නේ මේ ගොඩගාගෙනන්න කියලා මම ගැන්න වේදන් කරනවා කියලා අපි අර දපින දකින දේ ගන්න එක හෝ අපිට අත්‍යවශ්‍ය නොන දෙයක් කරන එක හෝ අර අපි කියන්න එදාකට එදා එක නිතාවට ටුවස් කියල නික මං කියන්න අර හෙම කන්නෙවේ අර මම කියන්න හිතන්නක දැන් උදාහරණයක් විදිහට අපි කිව්වොත් අපිට ලොකුයින් අපි රෙසෝසයක් හදාගනතුව එකන්නේ වක්කම කදාගන්න නැතු ඉංකම් එකක් එන විදියට එක පාට්ට හිතනවා හිතලා ගැනීම අරන්දානවා ලොකූම වෙහිකල්ලයක් කරන්දානවා අපිටවත් මේන්ටෙන් කරගන්න බැරි නමුත්තේ ආසාාවට මුල් තැන දීලා මම කියන්න එහෙම නෙවේ අර අපි ඒකට යන්න පුළුවන් ඊට කලින් අර අපි උදල්ලු පෙලා වේදන් කිරීම වෙනුවට වත්කම් හදා ගැනීම කියන එක යටත්තේ ඉතන් උදරණකදියට අපි කොටස්වද පොලේ ආයෝජනය කරන එක හරිකට නොරිජත් තියෙන් ඕන තියෙන කෙනෙක් දව් තියෙන් ඕනෙස් ඊට තොට අපි රෙසි දෙයක් ගත්ප තිතන්නකෝ පෙහිකල්ල එක ප්‍රේන්ට් එකට දෙනවාරගෙන එතකොට ඒකෙඩි ආම්පිසි රෙසෝස්සයක් කෙන ගැනින් කම්මතන කෙනෙ ඔයා හිතන්නකෝ ලක්ෂ 50 පේදං කරලා වාතව අතින් දිනපතා ඩේලි පේදන් කරන දේකත යොමු කරනට වඩා ඔයාට
ඉන්කම්මයක් එන දෙකට යමු කරපුවාම ඒකෙන් ඔයාගේ වත්කම ඉහළ නැංවෙනවා මංගෙනක තියෙනවා නේද එතකොට අර ඒක මම කියන්න ෆස්ට ස්ටප්පන් මිඩල් ස්ටප් එක ඉන්නයට මම ඒක මන්දන්න ඒදවල් කරන්න පුළන්ගට කිසිෂකක්න අරදවල් තිනටර අපි අර බුක් එකෙන් ගන්න ඕන මේන් පොයින්ටක් ඒක ඔය වශයාමාකට්ට එක එම නැත්තං කාරෙන්ටල් සහම නැත්තං විතන්නකො හොස්ටල්ස් එම නැත්තං සරල විතන්නකු ගියක් කාම්බරයක් කූම එකක් කියන අරමන්තෙනමිනි මාසිකව ඉන්න පුළුවන් විදියට නේවාසික දේවල් රෙන්ටකට දෙන එක ඒ වගේ ඒකෙන් වෙන්න ඉංකම්ම එක වර්ධනය වෙන එක නැහෙම නැතු අර හම්මෙන දීම බීදන් කර ජීවත්තන එකෙන් වෙන රැප්‍රේසක දුවන එක මංගෙන තේරවා නේද අන්න ඒවගේ තමයි එතනති මේන් වෙන්නේ ඒක ඇත්තරම් මම අනුගමනය කරන දෙයක් ම හිතන දෙයක් ඒක කොන්ටිස්සල ලොග්ගොල්ලි ම තවදවල කියන්න ඉතිං අර ගොඩක් කට්ටි අහන් නිසාතයම කිව් ඒක ඊට පස්සේ අර තවදයක් තමයි එහෙමයි කියලා මේ ඔක්කොම එකතු කළ එකතු කළ ලස්සන්ට ගොඩගහගෙන එකතියා බලාගන්න එකක් නෙවේ හැමතිස්සම් වෙන්න ඕන අර ඒකෙන් ආයෝජනය කරන්න ඕනෙ තව දේකට උදාහරණයක් විදිහට දැන් සරල විතන්නකෝ කෙනෙක් මං කියන එක හලා එයා හිතනවා අවු මේක හරි කියලා හිතලයා කාරෙන්ට එක පටන් අරගෙන ෆස්ට් එක පටන් අරගෙන ඊට පස්සයා මාස හතත් දහයක් කොලා දොලා වැඩේ කරගෙන දයා ඒමයි කියලා වැඩේ ගොඩ දාගෙන කොමර එක පටන්කත්තකම කිසිම ජනමත්න එක තීරණය වෙන තමන් ඒක කරන කාල ක්‍රියාවසා මැනිස්මන්ට කරනවා වෙනසයා දිකට මෙහිම කරගෙන දිහිල්ල ඊට පස්සේ ඒවා ගොඩ ගහගෙනන්න කරනේ මම කියන්නේ එක තව යෝජනය කරන්න බයි අනද වෙහික බයි අනත ලෑන්ඩෝ ඇනද හවස්ඇන් ඒවා දෙන්නවා ඊට පස්සේ ප්‍රෙන්ට් කරන්නේ වගේ උදාහරණයක් ඉදිර මම කිවේ අනිත් එක තමයි අර හැමතිසම අලුද්දක ඉගෙන ගන්න තන්නෝමින් ඉගැන් මම දන්න ඔකොල්ලෝ කොහොම කරනවාට කර නමුත් මතන දතාව ඩේලි මක්කරි කොඩි දැක්කර ඉගෙන ගන්න දවසට එක පෑ භාගයක්කට දවසට එක පැයක් හරි පුළුවන්න ඔගොලො ට්‍රයි කල්ල බලන්න එක පැයක් අයින් කරලා ඔගොල්ලො එගෙන ගන්න බලන්න මක්කරි අලුත් දෙයක්වට අදාළ දෙයක්කෝ අදාල අඩිතනන අදාලෙකු ධාරණයක් විතෙක් තන්නක දැන් කෙනෙක්කින්න මේක බලන්න ආශයි සයමකට ස් කර ති යාත එකගෙන පොට ඉගෙන ගන්න පුලනවා හිතනක ඩේලි වගේ ගෙනගෙන ගෙන ඇද ටික දවසක් ඇදවාගේ එක්ස්පර්ට් ලෙවල්ලකට ඉගෙන ගන්නවා යම්කිසි කාලයක් ගතයන නමුත් ඒ කාල නිකාමි කත කරුණට වඩා ඔයාටේ දවසර පොඩ්ඩ පොඩ්ඩරි වෙන් කරගෙන කරන එක මට ලැබෙන දෙයක්තියෙනවන අන්‍යෝගේ තොට නොලේච්චක හැමතිසම නොලේච්චකද බලපාන එතනින් ඉස්සරහට යන්න අන්න එකතැ මම කිව්වේ අර සාරංශකය ගත්තොත් මම කියන්නේ බුක් එක අපිට කියවෙන දේවල් ගොඩක් තියෙනවා අනිවාරයෙන්ම මේ පුළුවන්නම් PDF එක හරි අරගෙන එක කියවල බලන්න එක බයන්න බෝරින්න නික අච්චපොතක් කිවනවා වගේ හම මේ ලෙසන්ස් කියල දෙන ගන්නව එක හරි ලස්සනයි ඒක කියවන්න කියවත්තිවාට තව ස්කිල්ලයක් හැදෙන කීමේ පුරුද්ධ මන්දන්න මේ තිස්සර පොත් කියපු ඇත් දැම් පොත් කියන අඩුවෙලා තියෙන්නේ ගමටත් අත්දකිමෙන් කියන මම ඉතින් අඩ බ්ලොග් එකේති මම දීපු ස්පේෂල් පොයින්ට එකත් තම යෝගලන්ට අර මම කිව්වේ රැප්ට්‍රෙස්සක දුවන්න එපා පුළුවන්නන් එතනින් එහාට ගිහෙල්ලා චූටි දෙකින් හරි ස්ටාට් කරන්න තව දෙයක් ඒ කියන්නේ අර අපේ ලැබෙන මුදල් වියදම් කරන්න තේකින් යම්කිසි ආදායමක් හදාගන්න පුළුවන් ඒක හදාගන්න කියලා තමයි මම දෙන ඇඩ්වයිස් එක මම කියන්නේ හැමදේම පිළිගන්න කියලා මම කියන්නේ ඔයගලන්ට ගන්න පුළුවන් දෙයක් තියෙනවා නම් ඒක අරගෙන ඕගොල්ලෝ තව ස්ටෙප් එකක් ඉස්සරහට යන්න කියලා ඉතින් අද බ්ලොග් එකේ තියෙන්නේ මෙච්චරයි කියන්නේ මෙච්චරක් කියන්නේ පොඩි දෙයක් නෙවෙයි වැඩ තියෙනවා දැන් පැය භාග විතර බ්ලොග් එකක් තියෙනවා ඔයගලන්ට ඉතින් අපි අලුත් බ්ලොග් එකෙන් හම්බෙමු ඔන්න එහෙනම් ග්‍රැජුවේෂන් බ්ලොග් එකත් ඔයගලන්ට ගෙනාවා කමෙන්ට් එකක් දාන්න යන්න කොහොමද කියලා බ්ලොග් එක ආඩිපොර තියෙනවා නම් කියන්නේ මෙසේජ් එකක් දාන්න කමෙන්ට් එකක් දාන්න අනිවාර්යව සබ්ස්ක්‍රයිබ් කරන්න සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් යාළුවන්ට ෂෙයා කරන්න එහෙනම් අපි හම්බෙමු බයි ටටා බයි